සුබ දවසක් යාළුවෝ හැම දෙනෙක්ටම. අද මම යාළුවන්ට කියලා දෙන්න යන්නේ බාකෝඩ්ස්. ගොඩක් දෙනෙක් බය වෙන්න පුළුවන් මේ බාකෝඩ්ස් කියන නම ඇහුනම. බාකෝඩ්ස් කියන්නේ ඉතා විශේෂ සංදිස්ථානයක්. එක්කම පොඩ්ඩක් අමාරු කඩුල්ලක් පනින්න. අද දවසේ මම කවකාන්නේ බේසික්ම බාකෝඩ් ෂේප්ස් දෙකක් සම්බන්ධයෙන් අපි එතනින් පටන් ගමු. නමුත් මේ බාකෝඩ්ස් කියන විෂය ගොඩක් ගැඹුරට යන්න පුළුවන්. ඉතින් මේ කෝඩ් ෂේප්ස් දෙක ඔයාලා ඉගෙන ගත්තා කියන්නේ මේ ෆ්‍රෙඩ් බෝඩ් එක පුරාටම තියෙන ඕනම මේජර් මයිනර් කෝඩ් එකක් ප්ලේ කිරීමේ හැකියාව වෙනවා. ඔයාලට බාකෝඩ්ස් මේ ෂේප්ස් දෙක ගොඩ දාගත්තා කියන්නේ. channel එකට අලුත් යාළුවෝ එහෙම ඉන්නවා නම් channel එක subscribe කරලා support එකක් දෙන්න. අපි එහෙනම් දැන් lesson එකට යමු. හොඳයි. අපි එහෙනම් බලමු අද දවසේ ඔයාලා මේ ඉගෙන ගන්න ප්‍රධාන major chord shapes දෙක මොකක්ද කියලා. ඒ major chord shapes දෙකෙන් major සහ minor ඔය වර්ග දෙක මම කියලා දෙනවා. පළවෙනි shape එක තමයි මම ඔයාලට play කරලා පෙන්නන්නම් මුලින්ම. මෙන්න මේක. alright. මේකේ major version එක තමයි මම දැන් මේ play කරේ. minor version එක මෙන්න මෙහෙම. දෙවෙනි shape එක තමයි මෙන්න මේක. මේ major version එක, minor version එක මෙන්න මෙහෙම. හරිද? එතකොට ප්‍රධාන වශයෙන් shapes දෙකක්. ඒක ඔයාලා version දෙකම ඉගෙන ගන්න පුළුවන් ඒ shapes දෙක ඇතුලේ. අපි එහෙනම් දැන් close up එකක් කරන් බලමු මේ chords හරියට කොහොමද play කරන්න කියලා. right. මෙන්න මේ පළවෙනි chord shape එක. මම මේකට නමක් දෙනවා E shape bar chord එක කියලා. මොකද මේ bar chord එක හැදිලා තියෙන්නේ E major කියන chord shape එක යොදාගෙන. මේක තමයි major version එක මේ bar chord එකේ. මොකද මේ E major chord එකක් විතර තමයි මේ ඇඟිලි මන් තියන් ඉන්නේ. එතකොට මේ දෙවෙනි ඇඟිල්ල අතහැරියොත් මේක දැන් E minor වගේ ඔයාලට මතක ඇති open chord එක play කරද්දි මෙන්න මේ වගේ තියෙන shape එක ඇඟිලි දෙකක් මේ විදිහට තියාගත්තොත් දෙවෙනි ඇඟිල්ල අතහැරියොත් එහෙම මේක minor version එක විදිහට හැරෙනවා. ඔක major මේක minor. ඔයාලා පොඩි දෙයක් කරන්න ඕනේ bar chords play කරද්දි. ඔයාලගේ thumb එක ඔයාලා මාපට ඇඟිල්ල මෙතන තියන් ඉන්නවා නම් open chords play කරද්දි ඔයාලා thumb එක පොඩ්ඩක් මැද හරියට ගන්න ඕනේ. මැණික් කටුව පොඩ්ඩක් මෙන්න මේ විදිහට නැමෙන්නත් ඕනේ. ඒතර තමයි මේ ඇඟිලි ටික අපිට ඉස්සරහට ගේන්න පහසු වෙන්නේ. ඔයාලට දැන් පේනවා ඇති මගේ මාපට ඇඟිල්ල කොහොමද හදන් ඉන්නේ කියලා. ඒත් එක්කම ඔයාලගේ මැණික් කටුව ගාවෙන් පොඩ්ඩක් නමා ගන්න. එතකොට මේ barcodes හැම එකම play කරද්දි barcodes ඕනම එකක් play කරද්දි මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ පිටිපස්සේ මේ මාපට ඇඟිල්ල තියන් ඉන්න ඕනේ. ඒතර මම මේක play කරන විදිය diagram එක මේ පැත්තෙන් දානවා. මම යොදා ගන්න උදාහරණ මේ පස්වෙනි fret එක පස්වෙනි position එක. මේකෙදි E chord එක වගේ ඔයාලා තියාගන්න ඕනේ. මෙන්න මේ ඇඟිලි තුන යොදාගෙන පස්වෙනි string එක පළවෙනි ඇඟිල්ල තියන්න බලාගෙන. දෙවෙනි ඇඟිල්ල හයවෙනි fret එකේ තුන්වෙනි string එකේ තුන්වෙනි ඇඟිල්ල පස්වෙනි string එකේ හත්වෙනි fret එකේ හතරවෙනි ඇඟිල්ල තියෙනවා හත්වෙනි fret එකේම හතරවෙනි string එකේ. ඊට පස්සේ ඔයාලා thumb එක මෙන්න මැදට ඔහම අරගෙන ඉවරලා මේ මැණික් කොට පොඩ්ඩක් නමලා පස්වෙනි fret එකේ පළවෙනි ඇඟිල්ල ඔන්න ඔය විදිහට තියලා strings 6 මැල්ලන විදිහට තමයි තියන්න ඕන. මේ විදිහට තමයි මේ E shape කියන bar chord එක ඔයාලා play කරන්නේ. මේ විදිහටම ඔයාලා මේ දෙවෙනි ඇඟිල්ල අතහැරි ගමන් මේ chord එක minor version එක වෙනවා. දැන් බලමු මේ කොහොමද මේ නම් හොයාගන්න කියලා මේ shape එකේ. මේකේ chord එකේ නම හොයාගන්නේ 6 වෙනි string එකේ note එකෙන්. අපි කියන root කියලා ප්‍රධාන note එක. මෙන්න මේ shape එකේ ප්‍රධාන note එක තියෙන 6 වෙනි string එකේ. එහෙම මතක තියාගන්න. major ද minor ද කියලා කියන්නේ මේ ඔයාලා පාවිච්චි කරන shape එක අනුව මේක major version එක නිසා මේක major chord එකක් වෙන්නේ. ඕනම note එකක් මේ 6 වෙනි string එකේ තියෙන note එක තමයි chord එකේ නම වෙන්නේ. එතකොට මේකෙදි පස්වෙනි fret එක 6 වෙනි string එකේ note එක වෙන්නේ A. එතකොට මේ E shape bar chord එක apply කරොත් major version එකේ මේක A major chord එක. එතකොට මේ shape එකෙම minor play ගන්න කොහොමද? දෙවෙනි ඇඟිල්ල අතහැරලා. එතකොට මේක A minor chord එක මේ විදිහට play කරා. තවත් උදාහරණයක් ගමු. මේ තුන්වෙනි fret එකේ පළවෙනි ඇඟිල්ල තිබ්බොත් එහෙම මේ major shape එක play කරොත් අපි මේකට කියන්න පුළුවන් මේ තුන්වෙනි fret එක 6 වෙනි string note එක G. එතකොට මේක G major දෙවෙනි ඇඟිල්ල අතහැරපුවම G minor වෙනවා. ඔය විදිහට තමයි පළවෙනි shape එක major සහ minor play කරන්නේ. දැන් මම notes හොයාගන්න විදිය මේ කලින් පාඩමක් කරා. ඒක බලලා මෙතන නැත්තම් මේ හරි අමාරුයි. ඔයාලා notes තියෙන තැන් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මේ අඩුම තරමේ 6 වෙනි සහ 5 වෙනි string එකේවත් දැන් මේ වෙද්දි. එතකොට තමයි මේ code එකේ නම හොයාගන්න හරි ලේසි වෙන්නේ. දෙවනි chord shape එකට අපි යන්. අපි play කරන්න මෙන්න මේක මෙන්න මෙහෙම. අපි මේකට කියනවා A shape bar chord එක කියලා. bar chord එක හැදිලා තියෙන්නේ A major කියන chord shape එක යොදාගෙන. right? ඕක තමයි chord shape එක. එතකොට minor version එක A minor වගේ ඔයාලා මෙන්න මේ ඇඟිලි ටික හදා ගන්න ඕනේ. එතකොට මේක minor version එක. මේක major මේක minor. chord එක play කරන්න ගිය diagram එක පැත්තෙන් දානවා ලේසි වෙන්න. ඔයාලගේ දෙවෙනි ඇඟිල්ල තියෙන හතරවෙනි string එකේ තුන්වෙනි ඇඟිල්ල තියෙනවා
තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ හතරවෙනි ඇඟිල්ල තියෙනවා දෙවෙනි ස්ට්‍රින්ග් එකේ. ඊට පස්සෙලා මෙතන හිඩසක් ගන්න. ඔන්න ඔය විදිහට ඔයාලා බා කරගන්න පළවෙනි ඇඟිල්ල යොදාගෙන ඒ කියන්නේ මේ ස්ට්‍රින්ග් සෑම ඇල්ලන විදිහට ඔය විදිහට තියාගන්න පළවෙනි ඇඟිල්ල. ඔක තමයි මේජර් ෂේප් එක. මයිනර් එකේදී කරන්න තියෙන්නේ ඔයාලා ඒ මයිනර් එක විදිහට කරගන්න. ඒ කියන්නේ දෙවෙනි ඇඟිල්ල තියෙනවා දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 6 වෙනි ෆ්‍රෙට් එකේ. තුන්වෙනි ඇඟිල්ල තියෙනවා 7 වෙනි ෆ්‍රෙට් එකේ 4 වෙනි ස්ට්‍රින්ග් එකේ. හතරවෙනි ඇඟිල්ල තියෙනවා 7 වෙනි ෆ්‍රෙට් එකේ 3 වෙනි ස්ට්‍රින්ග් එකේ. ඊට පස්සෙලා මේ පළවෙනි එක යොදාගෙන බා කරගන්න 5 වෙනි ෆ්‍රෙට් එක. ඔක මයිනර් වර්ෂන් එක. එතකොට මේකෙදි කෝඩ් එකේ නම හොයාගන්නේ 5 වෙනි ස්ට්‍රින්ග් එකේ නෝට් එකේ. එතකොට මේ මේජර් එකක් වගේ මෙතන ප්ලේ කරොත් එහෙම මෙතන හිඩස් තියලා මේක අපි කියන්න පුළුවන් මේ 5 වෙනි ෆ්‍රෙට් එකේ නෝට් එක ඉන්නේ 5 වෙනි ස්ට්‍රින්ග් එකේ D නෝට්. එතකොට මේක D මේජර් මයිනර් එක ප්ලේ කරන්නේ අර A මයිනර් වගේ මේ ඇඟිලි ටික හදා ගන්න ඕනේ. එතකොට මේක 5 වෙනි ස්ට්‍රින්ග් එකේ 5 වෙනි ෆ්‍රෙට් එකේ නෝට් එක D. එතකොට මේක D මයිනර්. හරිද? ඔච්චරයි කතන්දරේ. මං දැන් කියලා දෙන්නම් ඔයාලට මේ බාකෝඩ්ස් ප්ලේ කරන් යද්දී ඇති වෙන ගැටලු සහ ඒවට විසඳුම් ටිකක්. එතකොට පළවෙනි ගැටලුව තමයි ඔයාලට මේ පෝස්ට් එක හරියට ඔයාලගේ එන්නේ නැහැ. මොකද අතර දෙනවා ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට මං කිව්වා වගේ තම් එක ඔයාලගේ මාපට ඇඟිල්ල මං අර කලින් පෙන්වුවාගේ වීඩියෝ එකේ මේ පිටිපස්සේ මැදට වෙන්න තියාගන්න. මැදට නැත්තම් පොඩ්ඩක් යටට ඔය විදියට. එතකොට තමයි මේ ඇඟිලි ටික ඉස්සරහට ගේන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. නැත්තම් මේ පළවෙනි ඇඟිල්ල මේ විදියට අපිට කෙලින් කරගන්න අමාරුයි මේ විදියට. මැනික් කටුවෙන් පොඩ්ඩක් නැමෙන්නත් ඕනේ. මං කලින් පෙන්වුවා වගේ. දැන් ඔය දෙක අනිවාර්යෙන් කරන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ ඔයාලගේ පළවෙනි ඇඟිල්ල තියෙන විදිය. දැන් මේ විදියට නෙවෙයි තියන්නේ. ඒ කියන්නේ මේ කෙලින්ම ස්ට්‍රේට්. මේ විදියට නෙවෙයි. ඒතර මේ පැත්තක් වගේ තමයි තියෙන්නේ. නිකන් පොඩි දුන්නක හැඩේ. පොඩි ආක් එකක් එනවා මෙන්න මේ හැරේ. තනි කෙලින් නෙවෙයි. මෙන්න මේ විදියට පොඩි නිකන් දුන්නක් වගේ හැදෙනවා. රයිට්. මං ඇඟිලි වල පාරවල් ටික පොඩ්ඩක් පෙන්නන්න. ඔයාලට පේ සමහරක් විට මේ පැත්ත තමයි ගොඩක් දුරට යූස් වෙන්නේ මේ. ඒ කියන්නේ මේ හරි මේ නෙවෙයි මේ පැත්තේ තමයි පොඩ්ඩක් ඔය ස්ට්‍රින්ග්ස් වල ඇල්ලෙන්නේ. ඒක එකක්. එතකොට මේ අනිත් එක ගැටලුව තමයි මේ පළවෙනි ඇඟිල්ල මේ ඒ කියන්නේ හරියට ස්ට්‍රින්ග්ස් ඇල්ලෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ප්‍රැක්ටිස් කරලා තමයි ඔයාලගේ හරියන්නේ. ඒකට මම එක්සර්සයිස් එකක් දෙන්න. මුලින්ම ඔයාලා පස්වෙනි ෆ්‍රෙට් එකේ පළවෙනි ඇඟිල්ල ඔහම තියලා ඔයාලා ස්ට්‍රින්ග්ස් එක එක ප්ලේ කරන්න. එතකොට සමහරක් වෙලාවට මේ විදිහට වෙන්නේ නැහැ ඔයාලගේ මුලින්ම. ඒතර මෙහෙම આવොත් එම සමහරක් ස්ට්‍රින්ග්ස් ඒ කියන්නේ මියුට්. ඒතර ඒකෙන් කියන්නේ ඔයාලගේ ඇල්ලිලා නැහැ. ඒතර ඔයා පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරන්න. මේ ඇඟිලි දැන් අපේ හැම එක්කෙනාම ඇඟිලි එක වගේ නෙමෙයිනේ. ඒතර මේ බෝන්ස් මේ තියෙන පිහිටලා තියෙන දේ වෙනස්. ඒතකොට ඔයාලා පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න කොහොම කරද්දිද ඔයාලට ලේසියෙන් මේ ස්ට්‍රින්ග්ස් හැම ප්ලේ කරන්න පුළුවන් කියලා. පෝස්ට් එකේ මේ ඔයාලගේ ඇඟිල්ල විදිහට හදාගන්න. එතකොට ඒක ඒ විදිහට ප්‍රැක්ටිස් කරාම හරි. දෙවෙනි ඇඟිල්ලෙන් පොඩි උදව්වක් ගන්න පළවෙනි සාමාන්‍යයෙන් දවස් කිහිපේ ඔයාලා මේ දෙවෙනි ඇඟිල්ලෙන් පොඩි උදව්වක් ගන්න මේක ප්‍රෙස් කරන්න. මෙහෙම ටොස් කරගන්න එපා. පොඩ්ඩක් මේ උදව්වක් ගන්න පුළුවන්. එතකොට ඔය විදිහට පස්වෙනි ෆ්‍රෙට් එකෙන් පටන් ගන්න. ඊට පස්සෙලා යන්න 7 වෙනි ෆ්‍රෙට් එකට. ඒකම try කරන්න. ඊට පස්සේ 9ට යන්න. right. ඔය වගේ යන්න. ඔය වගේ ඔයාලා මේ සාමාන්‍ය ඕන ෆ්‍රෙට් එක පොඩ්ඩක් ප්ලේ කරන්න බලන්න. ඔයාලා පළවෙනි ඇඟිල්ල යොදාගෙන ස්ට්‍රින්ග්ස් හැම ප්ලේ වෙන විදියට. ඕක ඔය එක්සර්සයිස් එක වලට කරනවා. ඒකෙන් ඔයාලගේ පළවෙනි ඇඟිල්ලේ ස්ට්‍රෙන්ත් එක හැදෙනවා. ඒකට බා කරන්න හරි ලේසි. අනිත් එක තමයි ඔයාලා බා කෝඩ් එක ප්‍රැක්ටිස් කරද්දී ප්‍රධාන ෂේප් එකේ තියෙන මේ ඇඟිලි වලින් ප්ලේ කරන ඒ ෂේප් එක ඒ විදිහටම ඕපන් කෝඩ් එකක් විදිහටම ඔය නැමෙන විදිහට ඔය ඒ විදිහටම ඔයාලා තියාගන්න. ඊට පස්සෙලා පළවෙනි ඇඟිල්ල ගේන්න බලන්න ඔය විදිහට. නැත්තම් පළවෙනි ඇඟිල්ල ඔහම ගෙනල්ලා වල ඔහම කරත් හරි අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ෂේප් එක ගේන්න. දැන් අපි උදාහරණයක් විදිහට E shape බා කෝඩ් එක ප්‍රැක්ටිස් කරොත් එහෙම E මේජර් කෝඩ් එක ගොතන්න ගෙනල්ලා ඊට පස්සේ පළවෙනි ඇඟිල්ල ගේන්න. ඊට පස්සේ ලොම එකපාරක් ප්ලේ කරා අත රිලැක්ස් කරා. ඊට පස්සේ ආයෙ ඔහම ගේනවා. හදිසි වෙන්න ඕනේ නැහැ. ඔය විදිහට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඕනම මේජර් හෝ මයිනර් මම කියලා දෙන ප්‍රධාන මේ කෝඩ් ෂේප් දෙක ඒ විදිහට ඒ සිස්ටම් එකෙන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අනිත් එක තමයි මෙන්න මේ ඇඟිලි ඔයාලා මෙන්න මේ විදිහට කෙලින් කරගන්නවා. එහෙම කරගන්න බෑ. හරිද? හරි ඒ කියන්නේ හරියට ලස්සනට හිමීට මේ ප්‍රැක්ටිස් කරන්න එකපාරටම මම කිව්වා වගේ හඬ එන්නේ නැහැ. ඔයාලා දිගටම විනාඩි 5 ගාන එක ෂේප් එකක් ප්‍රැක්ටිස් කරන්න. එතකොට මේ වැඩේ හරි. සාරාංශයක් ගන්නම් ඔයාලා අද කෝඩ් ෂේප්ස් දෙකක් ඉගෙන ගත්තා. රූට් එක 6 වෙනි ස්ට්‍රින්ග් එකේ තියෙන බාකෝඩ් ෂේප් එකක්. අපි මේකට කිව්වා E ෂේප් කියලා. එතන මේජර් version එක මේ විදියට, මයිනර් version එක ওই විදියට දෙවෙනි ඇඟිල්ල අතහැරලා.
එතකොට රූට් එක ප්‍රධාන නෝට් එක පස්වෙනි ස්ට්‍රින්ග් එකේ තියෙන බාකෝඩ් ෂේප් එක ඉගෙන ගත්තා. ඒ මේජර් කෝඩ් එක වගේ තියෙන ඒ ෂේප් බාකෝඩ් එක. එතකොට මේක තමයි මේජර් version එක, මයිනර් version එක වෙන්නේ මෙන්න මේ විදියට. හරිද? එතකොට මේකේ කෝඩ් එක නම හොයාගන්නේ පස්වෙනි ස්ට්‍රින්ග් එකේ, මේකේ 6 වෙනි ස්ට්‍රින්ග් එක. රයිට්, මම හිතනවා මේ වැඩේ පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මූලිකම දේ තමයි මේ barcode shapes. හරිද? shapes විදියට ප්‍රැක්ටිස් කරන්න මම අර E shape barcode කිව්වා, A shape barcode කිව්වා. ඒ කියන්නේ ඒකේ කෝඩ් එකේ නම නෙවෙයි, අර මතක තියාගන්න තමයි මම එහෙම කිව්වේ. එතකොට ඔයාලා දන්නවා මේ ඕනම කෝඩ් ෂේප් එක මේජර් සහ මයිනර් versions කොහොමද ප්ලේ කරන්න කියලා. මතක තියාගන්න ඕන ඔයාලා කොහොමද open ඒ ෂේප් එක ප්ලේ කරේ කියලා. ඒ දින තමයි මේ ඇඟිලි වලින් හදා ගන්න ඕන මේ හරියදී ඕනම තැනක. අනිත් එක තමයි ඔයාලා මතක තියාගන්න ප්‍රධානම දේ තමයි මේ notes 6 වෙනි string එකේ සහ 5 වෙනි string එකේ ඔය දෙක දන්නේ නැත්නම් ඔයාලට කෝඩ් එකේ නම හොයාගන්න බෑ. ඒ නිසා මගේ කලින් පාඩම් බලලා notes කොහොමද ගිටාර එකේ හොයාගන්නේ කියලා පාඩමක් කරේ. ඒ පාඩම හොඳට බලලා අඩුමතරමේ 6 වෙනි සහ 5 වෙනි string එකේ notes වත් අඩුමතරමේ දැනගෙන ඉන්න ඕනේ. මේ බාකෝඩ් වල ඕනෑම කෝඩ් එක නම කියන්න. ඒතර මං කලින් ඔයාලා දැක්කා වගේ මේ බාකෝඩ් ෂේප්ස් ප්‍රධාන දෙකෙන් ඔයාලට මේජර් සහ මයිනර් ඕනෙම ඇප්ලයි කරන්න පුළුවන් ඕනෑම තැනකින්. අපි දැන් සාමාන්‍යයෙන් ගත්තම G එක ඔතන ඔයාලට මේ 6 වෙනි ස්ට්‍රින්ග් එකේ රූට් එකේ තියෙන G මේජර් කෝඩ් එක ඇප්ලයි කරන්න පුළුවන් මේ E shape බාකෝඩ් එක යොදාගෙන ඔතන. ඒතර මෙතනක් තියෙනවා 5 වෙනි ස්ට්‍රින්ග් එකේ G note එකක්. ඒතර මේකෙදි ඔයාලා ඇප්ලයි කරන්න පුළුවන් මේ අර A shape barcode එක major version එක. එතකොට දැන් ඔයාලා එක G major code දැන් නෙවෙයි G major code දැන් කිහිපයකින්ම ප්ලේ ගන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම C major කියන code එක. මෙතන C major code එකක් තියෙනවා. එතකොට මෙතන පස්වෙනි string එකේ C note එක තියෙනවා. එතකොට මේ A shape barcode එක apply ගන්න පුළුවන්. C major. එතකොට මෙතන C note එකක් තියෙනවා 6 වෙනි string එකේ. එතකොට E shape barcode එක apply ගන්න පුළුවන් මෙතන C major code එක play ගන්න. හරිද? එතකොට ඔය වගේ ගොඩක් තැන් වලින් ඔයාලට එකම කෝඩ් එක ප්ලේ කරන්න පුළුවන්. මේ බාර්කෝඩ්ස් ඉගෙන ගන්න එක එච්චර ලේසි නෑ, ගොඩක් චැලෙන්ජින් මම දන්නවා. ඔයාලා හැමදාම ප්‍රැක්ටිස් කරලා සාමාන්‍ය මාස 2-3ක් වගේ යයි අඩුම තරමේ පොඩ්ඩක් හරි තත්ත්වයකට ගේන්න. ඒ නිසා වෙලාව අරගෙන කරන්න. මේ වැඩි හදිස්සියෙන් යන්න එපා මේ ගමන. ඊටාම ඒ කියන්නේ මේක ගොඩක් ඔයාලා අත එහෙම රිදෙන්න ගන්නවා මේ මැනික් කටු හරි. ගොඩාක් නමා ගන්නත් එපා. ඔයාලා පහසු විදියට අත රිදෙනවා නම් පොඩ්ඩක් රිලැක්ස් වෙලා පොඩි විවේකයක් අරගෙන ආයෙ ප්‍රැක්ටිස් කරන්න. හැමදාම කරන්න මේ ෂේප්ස්. මම බාර්කෝඩ්ස් වලින් කොහොමද මේ 7 තනම්ම නම් ඒවා කෝඩ්ස් මම ඉස්සරහට කරන්න. මේ දැනට මූලික බාර්කෝඩ්ස් ෂේප්ස් දෙක හරියට ඉගෙන ගන්න. මෙතනින් ඔයාලා මේක ඉගෙන ගත්තා කියන්නේ ඉතුරු ටික ප්ලේ කරන්න හරිම ලේසි. ඒත් එක්ක මේ බාර්කෝඩ්ස් ඔයාලා කවදාද ඉගෙන ගත්තා කියන්නේ ගොඩාක් දේවල් ගිටාර එකෙන් ඔයාලට කරන්න පුළුවන් හැකියාව වෙනවා. ඒ නිසා ඉවසීමෙන් මේ බාර්කෝඩ්ස් හිමීට ප්‍රැක්ටිස් කරන්න කාලයක් ගන්න. අද දවසේ ලෙසන් එක නම් මෙච්චරයි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳ නම් ලයික් පාරක් දීලා ෂෙයා කරන්න අනිත් යාළුවන්ට බලන්න. අපි එනම් මේ වගේ තවත් ලෙසන් එකකින් හම්බෙමු හැමෝටම. ජය වේවා.